ඊළඟ තමයි මේ ලෝකේ සුවඳ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ධම් සුගන්ධය, ධර්ම සුගන්ධය. අනිත් එක තමයි සීල සුගන්ධය. සුවඳ පූජා කරපු කෙනාට සීල සුගන්ධයක් ලැබෙනවා, ධර්ම සුගන්ධයක් ලැබෙනවා. සුවඳ පූජා කරපු දෙවි කෙනෙක්ගේ විස්තරයක් මම කියන්නම්. ඒ තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ එක්තරා මේ මානවකේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ චිතකයේ දැවෙනකොට ඒ චිතකයට සුවඳ කුඩු ඉහලා. ඉතින් සුවඳ කුඩු ඉහලා ඉතින් ඒ පින් බලෙන් එයා දෙව්ලොව උපදිලා දිව්‍ය ලෝක ඉපදුනාට පස්සේ එයාගේ මුළු ශරීරෙම සුවඳ විහිදෙනවා. ඒ දෙවියා යම්කිසි පැත්තකට යනකොට අනිත් දිව්‍ය විමානවල අය ඔක්කොම හැරිලා බලනවා කියන ඒ දිශාව. ඇයි? සුවඳක් විහිදිලා යනවා. ඊට පස්සේ එයා ගෞතම බුද්ධ ශාසනේ ওই කාශ්‍යප බුද්ධ ශාසනේ ওই සිද්ධි වුණේ. ගෞතම බුද්ධ ශාසනේ වෙනකොටත් දෙව්ලොව ගෞතම බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්ම චක්‍රය දේශනා කරනකොට ධර්ම සුගන්ධය අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා පැතිරලා ගියා. සුවඳ පූජා කරපු පින් බලයේටම ධම්මචක්කය අහලා සෝතාපන්න වුණා.